ඉතින් අල්ලන්න බෑ. ඔව්. මෙයාලා අර දස්තනේ මේකේ සාමාන්‍යයෙන් තත්ත්වය. පොළොංගාද මොකද්ද? කුණ කටුව. පොළොන් තෙලිස්ස. පොළොන් ඒ කියන්නේ ලංකාවේ පස්වෙනිට උග්‍රවිසම සර්පය. ඇත. මෙයාගෙන් තමයි වැඩිම දස්තන තියෙන්නේ ලංකාවේ. හැම පොඩි එකන්නේ. මෙයාලා ගොඩාක් ලොකු වෙන්නේ නැහැ. උතර මඩියක් ලොකු වෙන්නේ. ඔව් දැන් මෙයා සාමාන්‍යයෙන් පොඩි. මෙයා සර නැහැ. විසු. මෙයා දස්තේකට අපිට මේ මාරාන්තික බලපෑමක් කරන්න පුළුවන්. සාමාන්‍ය මෙයාලා ඉන්නේ කුණු ගොඩවල් ආස්ති කරන්නේ. නැත්තේ කුණු ගොඩවල් තියෙන පොඩි ගෙම්බි පැටවු ඉන්න දැන් කියනවා නම් මෙයාලා ගොඩක් ඉන්නවා. ගෙම්බි පැටවු තියෙනවා. මෙයාලා රංචු විදියට ඉන්නේ. ඇත්තද? එහෙනම් අර පැතු ලස් කරන්න ඕනේ ආනන්ද. අනික මේ කුණු ගොඩ වගේ හිටියොත් මෙයාලා පේන්නේ අපේ ඇහැට ගැටෙන්නේ. දැනුත් පෙනුන්නේ මම මේ අර කෑල්ල අපි කරනකොට ඒක අස්සුල හිටියේ. පොළොරඩු ගොඩක හිටියොත් එහෙනම් අපිට කොහොමද මෙයාලා ඇහැට ගැටෙන්නේ? අර ඒක මෙයාගේ වැඩිම දස්තන තියෙන්නේ අර පේන්නේ නැතිකම. පේන්නේ නැතිකම ඉන්නේ. දස්තන වේගේ තත්පරයකටත් අඩුයි. දැන් අපි නැට්ටෙන් හරි ඇල්ලුවොත් එහෙනම් අපිට හිතා ගන්න බැරි වෙන්නේ අපි අත ගන්න ශනික අපි අතට දෂ්ට කරනවා. දැන් මෙතන පොළොම් පැටියෙක් කිරියොත් අපිට නැට්ටෙන් උස්සලා ගන්න පුළුවන්. නයි පැටියෙක් කිරියොත් ගන්න පුළුවන්. එයාලගේ අර දෂ්ටන වේගය අපිට පේනවා ඇහැට. දැන් මෙයාව පේන්නේ. සාමාන්‍ය මෙයාලා බෝතලයකට අල්ලන්න හරි ලේසි. ලේසි. ඔව්. ඔව්. ඔක මරන අපි කෑවෙන නිසා කැපෙන්නේ නැතුනේ. මෙතන මරණයක පහු මෙයාලා ඉඳන් අපි ජීවත් වෙන්නේ. පරිසරයේ බැලන්ස් එක තියෙන්නේ මෙයාලා ඉන්න. මේක තමයි මම දන්නේ නැහැ නේද නැත්තම් මරන තපුට.